UAE ඇවිල්ලා ටීචින් ජොබ් එකක්, ඩුබායි ඇවිල්ලා ජොබ් එකක් කරනවා කියන්නේ ඉංග්‍රීසි හදාගන්න බෑයි කියලා. අද මම වීඩියෝ එක අරන් ආවේ අම්මලාටත් නෙමෙයි බබාලාටත් නෙමෙයි ඔයාලට. ඒ කියන්නේ UAE ඇවිල්ලා ටීචින් ජොබ් එකක් හොයාගන්න ආසාවෙන් ඉන්න ඔයාලට. ඉතින් එහෙම ආසාවෙන් ඉන්න, ඒ කියන්නේ එහෙම එන්න ඕනේ, ඇවිල්ලා හොයාගන්න ඕනේ කියලා ආසාවෙන් ඉන්න අය විතරක් මේ වීඩියෝ එක බලන්න. අනිත් අය ස්කිප් කරලා යන්න. හරි. මං කියනවා මං කොහොමද මෙහෙ ඇවිල්ලා ජොබ් එකක් හොයාගත්තේ කියලා. මම මුලින්ම ඒ කියන්නේ මම මෙහෙ පොඩි කාලේ ඇවිල්ලා තියෙනවා ළමයි. 4 පාරක් වගේ ඇවිල්ලා තියෙනවා මම. ගෙදර අයත් එක්ක මගේ නංගි වැඩ කරේ මෙහෙ. ඉතින් මම විසිට් එකකට තමයි මෙහෙ මුලින්ම ආවේ. විසිට් එකකට ආව මං හිතන්නේ මාස 2යිද කොහෙද එතකොට දුන්නේ විසිට් එක. මම මතකයි මාස 2ක විසිට් එක තමයි මං ආවේ. ඇවිල්ලා බියර වෙලා මම කසින් කෙනෙක්ගේ ගෙදර ඉඳලා මම ඇප්ලයි කරා දිගටම. ඇප්ලයි කරේ මෙහෙ වේකන්සිස් වලට ඇප්ලයි කරන්න ප්ලැට්ෆෝම්ස් ගොඩාක් තියෙනවා ළමයි. මම ඒ ප්ලැට්ෆෝම්ස් මොනවාද කියලායි, එතකොට ඉන්ටර්වයුව ෆේස් කරන්න කොහොමද, ඉන්ටර්වයුව වලට අහන ප්‍රශ්න මොනවාද කියලා ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගේන්නම්. මම අද ඔයගලන්ට කියන්නේ මම කොහොමද හොයාගත්තේ කියලා. මම හිතනවා ඒක ඔයගලන්ට එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා. මගේ එක්ස්පීරියන්ස් එක මම ඔයගලන්ට කියනවා, ඔයගොල්ලෝ ඒක එක්ස්පීරියන්ස් කරන්න. කොහොම හරි මම ඇවිල්ලා මං ආපු දවසට පහුවෙනි දිනම මම ඇප්ලයි කරන්න ගත්තා. ඇප්ලයි කරන්න අරගෙන කොහොම හරි මම ඇප්ලයි කරන්නේ ළමයි රෑ 11 12 එක ඒ වගේ ටයිම් වලට ඇප්ලයි කරනවා. ආය උදේ 8 9 10 ඒ ටයිම්ස් වලට ඇප්ලයි කරනවා. මට ඒක කිව්වේ මගේ කසින් තමයි එහෙම ඇප්ලයි කරන්න කියලා. මොකද ඒගොල්ලෝ උදේනේ ළමයි මේල් චෙක් කරන්නේ. එතකොට අපි දාන මේල්ස් ඔක්කොම යටට යනවා. අපි අර ටයිම් එකේ උදේ දාපුවම අපේ මේල්ස් උඩනේ තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ටක් ගාලා මේල් එක චෙක් කරලා අපිට කෝල් කරනවා. ඉතින් මම එහෙම ඇප්ලයි කරා. මම මේන් ෆෝකස් කරේ ටීචිං වලට උනාට මට කරන්න පුළුවන් අනිත් ඒවාටත් මම දැම්මා. ඒ කියන්නේ මම ඇප්ලයි කරා. ඇප්ලයි කරලා ඉවරලා කොහොම හරි මට ගොඩාක් කෝල් කරේ ටීචිං වලට තමයි. Zoom වලින් මට ඉන්ටර්ව්ස් තිබ්බා, over the phone ඉන්ටර්ව්ස් ආවා. ඊට අමතරව මම face to face ඉන්ටර්ව් ෆේස් කරා ගිහිල්ලා. කොහොම හරි ළමයි මම එහෙම යද්දී මම මෙහෙ පාරවල් දන්නේ නැහැ. මං හොයාගෙන ඉතින් මැප් එක දාගෙන ගියා. යද්දී මම අතරමං තුනා මට නංගි කිව්වා අතර මං වුණොත් ටැක්සි එකට කතා කරලා වා ඉන්න තැන නම කියන්නේ. එතකොට ආවෙතන්ට ගිහිල්ලා දායි කියලා දැන් එහෙමත් කරා මම. කොහොම හරි මං කරපු එක වැරද්දක් තමයි ළමයි මම මගේ සර්ටිෆිකේට්ස් ටික සර්ටිෆයි කරලා මෙහෙ ගෙනල්ලා තිබ්බේ නැහැ. කොහොම හරි මම ඩුබායි වල මට ජොබ් එක ටීචින් ජොබ් එක හම්බෙලා මම ඉන්ටර්වයුව සිලෙක්ට් වෙලා ඒගොල්ලෝ මට සර්ටිෆිකේට්ස් ටික ගේනිකවා ඒගොල්ලන් සබ්මිට් කරන්න ඕනේ කියලා. එතකොට මම සර්ටිෆයි කරලා තිබ්බේ නැහැනේ. ඒ හින්දා මට ආයමත් මගේ සර්ටිෆිකේට්ස් ටික ලංකාවට DHL කරන්න ඕන. DHL කරලා එහෙන් සර්ටිෆයි කරලා ආය අපේ අම්මා මෙහෙට එව්වා. මෙහෙට එවපුවම මෙහෙන් ඊට පස්සේ තමයි ආය සර්ටිෆයි කරේ. මෙහෙ MOE එකකින් සර්ටිෆයි කරන්න ඕන ළමයි. ඒ කියන්නේ ටීචිං වලට ඇප්ලයි කරනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ ඒව බලනවා. කොහොම හරි මම එහෙම කරලා යද්දී මට සතියක් විතර ගියා. එතකොට ඔල්රෙඩි ඒකට වෙන කෙනෙක්ව හයර් කරලා. ඊට පස්සේ ඉතින් මොනා කරන්නද? මම එහෙත් දිගටම ඇප්ලයි කරා. දිගටම ඇප්ලයි කරලා කොහොම හරි මට මගේ වීසා එක ඉවරයි. මට සතියක් වගේ තමයි තිබ්බේ. මම ඉතින් ගෙදර යනවා කියලා හිතාගත්තා. ගෙදර ගිහලා ආය යනවා කියලා. කොහොම හරි මම ගෙදර යන්න මට මතක විදිහට බදාද තමයි මට ටිකට් එක දාන්න තිබ්බේ. බදාද ටිකට් එක දාන්න තිබිලා මම ඉරිදා පල්ලි ගිහිල්ලා සඳුදා උදේ මම බලද්දි මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මම කලින් ඉන්ටර්වයුව කරපු තැනකින් අපි ආව හයර් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ හැබැයි ඔයා අඟහරුවාද වැඩට එන්න ඕනේ කියලා. දැන් සඳුදා තමයි කියන්නේ. ඊට පස්සේ මොනවද කරන්නේ? මම සඳ හවසම ඕකේ කියලා මම ඩුබායි හිටියේ. මම අබුඩාබි ආවා. අබුඩාබි ඇවිල්ලා විර වෙලා මමගේ යාළුවෙක් කිව්වා මට ඉන්න තැනක් හොයලා දෙන්න කියලා. ඊට පස්සේ එහෙම කියලා මම අබුඩාබි වලට ඇවිල්ලා විර වෙලා එතන ඉඳගෙන පහුවෙන් තමයි වැටට ගියා.
මං ඊට කලින් ආය නර්සරි එක ළමයි වැඩ කරා. එතන මං සති 3ක් විතර වැඩ කරා. ඒගොල්ලෝ වර්ක් වීසා එක ගහන්නේ නැහැ. එහෙම තැනුත් තියෙනවා. ඔයගොල්ලෝ එක හොඳ අවධානයෙන් මෙහෙ ආපුවම ඇප්ලයි කරන්න ඕනේ. ඊට අමතරව වර්ක් වීසා එක ගහන්නෙත් නැහැ ඒකෝ. එතකොට මං අයින් වුණා. එහෙම ගොඩාක් දැන් තියෙනවා මෙහෙ ළමයි. අනිත් එක තමයි සමහර වෙලාවට දැන් අපිට ජොබ් එකක් හොයාගන්න ඕනේ කියලා අපි අපේ ඩ්‍රීම් ජොබ් එකටම ඇප්ලයි කරනවානේ. එතකොට අපිට දැන් මාස 2යිනේ දෙන්නේ විසිට් එක. මාස 2 දන්නේම නැතුව ඉවර වෙලා යනවා. ඒ හින්දා ඕගොල්ලෝ මතක තියාගන්න ඕගලන්ගේ ඩ්‍රීම් ජොබ් එක ටීචින් වුණාට ඕගලන්ට කරන්න පුළුවන් අනිත් ඒවලටත් ඕගොල්ලෝ ඇප්ලයි කරන්න ළමයි. ඇප්ලයි කරන්න කියන්නේ අපි මේන් ඔළුවේ තියාගන්න ඕනේ අපේ වර්ක් වීසා එක ගහගන්න එක. මොකද වීසා එක නැතුව අපිට මෙහෙ ඉන්න බෑනේ. ඒ හින්දා මේන් ෆෝකස් එක වෙන්න ඕනේ ඒක වීසා එක ගහගන්න එක. ඊට පස්සේ කොහොම හරි මගේ මාස 2 ඉවරයිනේ. එතකොට ඒගොල්ලෝ වීසා එක ගැහුවට මට ආයෙ එකකට රිනිව් කරන්න වෙනවා. එක මන්ත් එකකට සල්ලි ගෙවලා. මොකද මේ එහෙම රිනිව් කරපුවම ඒක තමයි ඒගොල්ලෝ ආයෙ වර්ක් වීසා එකට හරවන්නේ. ඉතින් මං එහෙම තමයි මගේ ජොබ් එක හොයාගත්තේ. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට ඉන්ටර්වයුව එකට ෆේස් කරන්නේ කොහොමද, ඉන්ටර්වයුව එකට මොනවාද අහන ප්‍රශ්න, එතකොට ඔයගොල්ලෝ ඒවලට උත්තර දෙන්නේ කොහොමද, මොනවාද අපිට ජොබ්ස් වලට ඇප්ලයි කරන්න තියෙන ප්ලැට්ෆෝම්ස් මෙහෙ, මම ඒ ඔක්කොම එක වීඩියෝ එකකින් අරගෙන ආයෙත්මත් එනවා. ලබන සතියේ මම ඔයගලන්ට ඒක දානවා ඒ වීඩියෝ එක. ඉතින් මං හිතනවා චූටි අයිඩියා එකක් හරි ගන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන්. උත්සාහය අතාරින්න එපා. බය වෙන්න එපා. සමහරු ඉංග්‍රීසි වලට බය නෑ මට බෑ. මං කොහොමද කතා කරන්නේ මට තේරෙන්නේ නැහැ. එහෙම කියලා ඉන්නවා නැහැ ළමයි. අපි මෙහෙ තනියම ඉන්නේ. එතකොට ඒගොල්ලෝ අපිත් එක්ක කතා කරද්දී අපිට වැරදියට හරි කතා කරන්න වෙනවා. අපිට කතා කරන්න දන්නේ නැහැ කියලා ඉන්න බෑනේ. වැරදියට හරි කතා කරන්න වෙනවා. එතකොට අපි කතා කරද්දී අපේ නිකම්ම අපේ ඉංග්‍රීසි හරියනවා. අනිත් එක තමයි ළමයි මම ඔයගලන්ට කියන්න ඕනේ ගොඩක් අය හිතනවා ඩුබායි ඇවිල්ලා ජොබ් එකක් කරනවා කියන්නේ ඉංග්‍රීසි හදාගන්න බෑයි කියලා. මම එහෙම වීඩියෝස් දැකලා තියෙනවා. මොකද මෙහි ඉන්නේ ලෝකල්ස්ලානේ අරබික් අයනේ. අරබික් අය ඉන්දියන් අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කතා කරන විදිය ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට ඒගොල්ලෝ හිතනවා අපිත් ඒ විදිහට කතා කරන්නේ හරියන්නේ නැහැ ඉංග්‍රීසි කියලා. එහෙම නෙමෙයි ළමයි. එහෙමයි ඉන්නවා නැත්තේ නැහැ. ඒ වුණාට ඔයගොල්ලෝ මතක තියාගන්න අපි ටීචින් කරද්දී මෙහෙ මුළු ලෝකෙම ළමයි එක්ක තමයි අපි වැඩ කරන්නේ. ඒ කියන්නේ එක එක විදිහට කතා කරන ළමයි ඉන්නවා. මෙහෙ ළමයි වගේම ඉන්දියන් ළමයි වගේම ලංකාවේ ළමයි වගේම බ්‍රිටිෂ් ළමයිත් ඉන්නවා අපිත් එක්ක වැඩ කරන්න. දැන් මගේ ඉස්කෝලේ මට ඉන්නවා නෙදර්ලන්ඩ් ළමයෙක්, ආයි ඉංග්ලන්ඩ් ඉන්නවා, එතකොට නෝර්වේ ඉන්නවා, ෆ්‍රාන්ස් වල ඉන්නවා, මෙහෙම ජෝර්ඩන් ඉන්නවා. ගොඩක් නැෂනලිටිස් වල ළමයි එක තමයි අපිට වැඩ කරන්න වෙන්නේ. එතකොට ඒගොල්ලෝ කතා කරන විදිහ තියෙනවා. එතකොට ටීචර්ස්ලාත් එහෙමයි. ටීචර්ස්ලාත් මෙහෙ ටීචර්ලා විතරක් නෙමෙයි ඉන්නේ. ලංකාවේ ටීචර්ලා විතරක් නෙමෙයි ඉන්නේ. ගොඩාක් බ්‍රිටිෂ් ටීචර්ස්ලා තමයි නර්සරිස් වල ඉන්නේ මෙහෙ. දැන් මාත් එක්ක වැඩ කරන ළමයි පලස්තීන් වල ටීචර් කෙනෙක් ඉන්නවා, ඉංග්ලන්ඩ් වල ඉන්නවා, පෝලන්ඩ් වල ටීචර් කෙනෙක් ඉන්නවා, එතකොට ලෙබනන් ටීචර් කෙනෙක් ඉන්නවා, මේ වගේ කැනඩියන් කෙනෙක් ඉන්නවා, ඉතාලිය කෙනෙක් ඉන්නවා. මේ වගේ මුළු ලෝකෙම කට්ටියත් එක්ක අපි වැඩ කරන්න යන්නේ. එතකොට ඔයගොල්ලෝ බය වෙන්න එපා. අපේ ඉංග්‍රීසි හැදෙනවා, අපිට කතා කරන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලෝ ඔයගලගේ ප්‍රොනන්සියේෂන් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතලාම ඒගොල්ලොත් එක්ක කතා කරද්දී ඔයගොල්ලෝ කතා කරන විදිය හදා ගන්න ඕනේ. ඒවා ඉතින් හැමෝටම පොදු දේවල්. ඒ වලට බයි ඔයගලන්ගේ ඩ්‍රීම් එකට යන්න නැතුව ඉන්න එපා. අනිත් එක තමයි ළමයි අපි UAE එන්න එකම හේතුවක් තමයි ඔයගොල්ලෝ දන්නවා මෙහෙ ලෝකේ හැමෝම මෙහෙ වැඩ කරනවා. අපි අහනවා ඇයි ඉංග්ලන්ඩ් හොඳයිනේ, ඉංග්ලන්ඩ් වල ඉන්න පුළුවන්නේ. ඇයි ඇමරිකාව හොඳයිනේ, ඇමරිකාව වල ඉන්න පුළුවන්නේ. ඇයි මෙහෙ රස්සාව කරන්නේ එහෙම කියලා. ඒ රටවල් වල අයට ළමයි ඒ රටවල් වල ටැක්ස් එක වැඩි. එතකොට ඉන්න අමාරුයි. ඒ හින්දා ඒගොල්ලෝ මෙහෙ ටැක්ස් නැති රටක් හින්දා මෙහෙට ඇවිල්ලා ඉන්නවා. අනිත් එක අපිට වුණත් එන්න ලේසිම රට ඩුබායිනේ. ඉතින් ඔයගලන්ගේ කරියර් එක ස්ටාර්ට් කරන්න පුළුවන්, ඔයගලන්ගේ ඩ්‍රීම්ස් අචීව් කරගන්න පුළුවන්. මට හිතෙන විදිහට
හොඳම තැන හොඳම ආරක්ෂිතම තැන තමයි UAE කියන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ ඩ්‍රීම් එකට යන්න. ඔයගලන්ට මෙහි ඇවිල්ලා ඇප්ලයි කරන්න පුළුවන්. මම ඔයගලන්ට ඊළඟ වීඩියෝස් වලින් දාන්නම්. ඔයගොල්ලෝ කොහොමද ඇප්ලයි කරන්න ඕනේ, එතකොට කොහොමද ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ඕනේ කියන එක මම ඊළඟ වීඩියෝස් වලින් දාන්නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා ඔයගොල්ලෝ මොකක් හරි චූටි අයිඩියා එකක් හරි ඔයගොල්ලෝ ගන්න ඇති කියලා මම හිතනවා. ගිහින් එන්න. බයි.